හායි කොහොමද ඔයාලට? ඔන්න අපි අද හදමු පැස්ටා එකක්. මම මේ පැස්ටා එක තමයි තෝරගත්තේ. මුලින්ම වතුර ටිකක් හොඳට උණු වෙන්න අපි ලිපේ තියලා ගන්න ඕනි. ඒකටම දැන් මේක නටාගෙන එනකොට දැන් මේ විදිහට පැස්ටා ටික එකතු කර ගන්නවා. මේ අරන් තියෙන තක්කාලි, මිරිස් කරල්, ඊළඟට සුදු ලුණු, ඒ කරපිංචා හැමදේම බෙන්ඩර් කරලා මේ විදිහට පේස්ට් එකක් විදිහට අරගන්නවා. චිකන් ටිකකුත් තැම්බෙන්න තියලා මේ විදිහට අරගන්නවා. ඒ ටිකත් බිත්තර 5කුත් අරගෙන මේ විදිහට හොඳට කහමදී පොඩි කරලා තියාගන්නවා. මේ තියෙන අධිකම් ගත්ත එළවලු ටික, කැරට් ලීව්ස්, එතකොට මාළු මිරිස්, රටලුණු ටිකක් ගත්තා. මේ තියෙන්නේ අර තඹ ගාලා අපි ගත්ත චිකන් එක මේ විදිහට චූටි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ මේ විදිහට සොසේජස් කරල් දෙක තුනකුත් බැද ගන්නවා. ඒ ටික බැදීගෙන එනකොට ඒකටම අර චිකන් ටිකත් අපි දාලා අර ලියාගත්ත චිකන් ටික ආයෙ බැද ගන්නවා. මෙන්න මේ ගානට වගේ බැදීගෙන එනකොට අපි මේකට අපිට පුළුවන් කැරට්, මාළු මිරිස් ඒ වගේ දේවල් එළවලු ටික එකතු කරගන්න. දැන් ඒ ටිකත් එකතු කරලා මේ විදිහට කලවම් කරලා අන්තිමටම තමයි අපි ලීක්ස් එකතු කරන්නේ. ලීක්ස් ටිකත් එකතු කරාට පස්සේ අපි අර හදාගත්ත පේස්ට් එක මතකයිනේ. ඒ ටිකත් එකතු කරනවා. මේ තියෙන ඉතින් ඊට පස්සේ අන්තිමට පැස්ටා එකතු කරලා හදාගත්ත පැස්ටා එක.